Hi guys. ඉතින් අද දැන් මේ නැගිටලා මම මේ පොඩ්ඩක් එළියට යන්න කියලා හදන්නේ. ඔයාලට පෙන්නන්න පොඩි දෙයක් තියෙනවා. ඒ කියන්නේ මම මේ ඉන්න පැත්තේ ගොඩාක් හිම වැටෙන පැත්තක්. ඉතින් ලංකාවේදී අපිට එච්චර හිම දකින්න හම්බෙන්නේ නැහනේ. කොහොමත් නැහනේ. ඉතින් මන් දන්නේ මුල්ම දවස්වල දැන් මම මෙහෙට ඇවිල්ලා අවුරුදු 3ක් විතර මුල්ම දවස්වල මට නිකන් මේ හිම දැක්කම ඊට පස්සේ මම කතෝලික කෙනෙක් ඊට පස්සේ අර මේ නත්තල් සින්දු එහෙම තියනවා හිම කැට වාගේ මේ හොම් කිය දැන් හිම කැට වාගේ මේ තරු කැට වාගේද මිනි කැට වාගේද ඔහොම කිය නත්තල් ගීතිකාවල එහෙම මේ ගොඩාක් මේ හිම වර්ණනාව තියෙනවා. ඉතින් හරිම ආසෙ හිතුණා ඒ දවස්වල ඉඳන්ම දැන් මේ නත්තලක් සමරන්න මේ හිම තියෙන පැත්තක. ඉතින් දැන් මම මෙහෙට ඇවිල්ලා අවුරුදු 3ක් එකක් නෙමෙයි දෙකක්ම සැමරුවා කියන්නේ ඉතින් නත්තල් කාලෙට හිම තියෙන රටක නත්තල කොයි වගේද කියලා දැනගන්න පුළුවන් වුණා බලා ගන්න පුළුවන් වුණා. හැබැයි දැන් නම් ඇති වගේ. මම ඉතින් දැන් මේ ලෑස්ති වෙන්න කියලා හදන්නේ. හරි අමාරුයි හිම කාලෙට මං ආස නැහැ එළියට යන්න වැඩිපුර. මොකද ඇඳුම් කට්ටලයක් තියෙනවා අඳින්න. මේ එහෙම නැත්තම් අපිට හරි අමාරුයි. අපි රස්නේ රටක ඉඳන් ඇවිල්ලා මෙහෙට මේ මෙච්චර සීතලක ඉන්න වෙන එක ගැන අපිට හරිම අමාරුයි. ඉතින් මෙහෙ තව දෙයක් තමයි මේ හිම කාලෙට මන් දන්නේ අනිත් අයට කොහොමද කියලා මට ගොඩාක්ම අමාරු දෙයක් තමයි මේකප් දාන එක. ඒ කියන්නේ සමහර වෙලාවට මේ හිම හින්දා හරි මේ සීතල හින්දා හරි අර මේකප් එක මොන හරි අපි දැම්මාම මේකප් එක මූණේ ඉරි තලනවා වගේ වෙනවා. මන් දන්නේ ඉතින් හොඳ ඒවා කියලා තියෙන ඒවා වලින් හරි ඒක වෙනසක් වෙනවා ඇති. ඉතින් මම පාවිච්චි කරන සමහර දේවල් වල මට නිකන් ඒක දැනුණා. අනිත් එක මේ සීතලේ ඉතින් එච්චරටම ඉතින් එතකොට මේකප් කරන්න හිතෙන්නේ පොඩ්ඩක් නිකන් මූණට වේලෙන්නේ නැති වෙන්න මොන හරි දෙයක් කරගෙන යන්න තමයි හිතන්නේ. මම දැන් චුට්ටක් ලෑස්ති වෙලා ඊට පස්සේ මම ඕගොල්ලන්ට පෙන්නන්නම් අද දවසේ කියන්නේ ඊයේ දවසේම හිම වැස්සක් වැටුණා. ඉතින් කොහොමද එළිය තියෙන්නේ කියලා. මාත් එක්කම ඉන්න. හරි ඉතින් එහෙනම් මේකප් එක දැන් හරි. නේ මන්ද වැඩි වුණාදත් මන්ද චුට්ටක් ඒ වුණාට දැන් මම ඔයාලට පෙන්නන්නම් හිම. ඉතින් අද ඉරත් චුට්ටක් හොඳට පායලා තියෙන දවසක්. ඒ නිසා පොඩක් එළියට යන්න ආසයි කොහොමත්. උන බලන්න ළමයි හිම. මේ චූටි කුඩු පවුඩර් වගේ හැලෙන්නෙත් හිම. පේනවා නේද? මේ ඉරේලිය තමයි මම මේ හිම දවස්වල ආසම දේ. හරියට අම්මා තාත්තා දකිනා වගේ තමයි කාමරෙන් එළියේ ඔන්න ඔය ඉරේලිය දකිද්දි මට ඇති වෙන හැඟීම. මේ බලන්නකෝ. ලංකාව වගේ උණුසුම් රටක ඉඳලා ඇවිල්ලා මේ වගේ සීතල හිම වැටෙන රටක හරි අමුතු අත්දැකීමක් මේක. ඉතින් ඔන්න ඔහොම තමයි අද මම ලෑස්ති වුණේ හිම බලන්න යන්න. මම නම් මේක ඕන තරම් දැකලා තියෙනවා. නමුත් මම ඊයේත් මම කොහෙටවත් කියන. ඉතින් අදත් නිවාඩු. ඒ නිසා මට හිතුණා පොඩ්ඩක් එළියට ඇවිදලා එන්න. එහෙනම් යම්මාත් එක්ක. හයි. ඉතින් මේක තමයි මගේ අවුට්ෆිට් එක අද. මම නම් මේ කොච්චර පොරවගෙන ගියත් අර එළියට බැස්සාම හිතෙනවා බෙඩ් ෂීට් එක හරි ඔතාගෙන තවත් පොරව ගන්න තිබ්බනම් හොඳයි කියලා. නඩ මම මේකට පොඩ්ඩක් ආසයි. මේක හරිම උණුසුම්. ඉතින් ඇඳගෙන යනකොට
හරි. කන් වලට සීතල ගොඩක් එන නිසා කන් වැහෙන්න මේකක් දාගෙන ඕන නැති වුණොත් මං එළියේදී මේක ගලවනවා. මොකද මේ මං හරි ආසයි අර හුළඟේ සද්දේ කුරුල්ලොන්ගේ සද්දේ ඔය දේවල් අහගෙන පොඩ්ඩක් එළිය ඇවිදින්න. මේ හැබැයි මේ සේරම බ්ලොක් කරගෙන ගියාම මේ ටිකක් ඉතින් අවුල්. ඒ නිසා හරි ළමයි ඉතින් මම දැන් ඉන්නේ දොරකොඩ ගාව. දොරකොඩ. එළිය හිම. එහෙනම් යමු. මේ ළඟ තියෙනවා චිතොස්සේ කව කියලා. ඒ කියන්නේ මේ අහල පහල ගඟක් තියෙනවා. ඉතින් ඒ ගඟ පැත්තට චුට්ටක් යන්න හිතනවා. තව එකක් තමයි මෙන්න මේ හිමවල මෙහෙම ඇවිදිනකොට ලිස්සන්න පුළුවන්. ඒ කියන්නේ අර ඒක අයිස් වෙලා සමහර තැන්වල හිම වැස්ස මේ අවුවට පොඩක් දිය වෙලා ඊට පස්සේ පොඩක් අයිස් ගතියකට ඇවිල්ලා තියෙන්නේ. එහෙම වෙලා ඉතින් ඇවිදිද්දී අර උඩ පොඩක් පවුඩර් ගතියට හිම තියෙනවා. ඒ වුණාට ඇත්තටම කිව්වොත් මේ යට හරිය තියෙන්නේ අර අයිස් තට්ටුවක් වගේ. ඒ නිසා පරිස්සමට තමයි ඇවිදින්න ඕන. හිම උඩ ඇවිදිනකොට. හරිද? මේ තමයි මගේ අපාර්ට්මන්ට් එකේ ඉස්සරහා තියෙන කෝයෙන් එක. ඒ කියන්නේ උද්‍යානය පාක් එක මේ එක තනිකර හිම වලින් වැහිලා තියෙන්නේ. පොඩ්ඩක් ඉන්න මේ තියෙන්නේ. මේක ඉතින් සපත්තු වල එරෙනවා. ආසයි මේක කොච්චර දැක්කත් එපා වෙන්නේ නැහැ හිම. ඒ වුණාට සීතල තමයි අර අමාරුම දේ දරා ගන්න. හැබැයි ඉතින් ජීවිතේත් ඉතින් හැමදාම එක වගේ තියෙන්නේ නැහනේ. මේ වගේ එක ඍතු තියෙනවනේ ජීවිතේත්. ඉතින් අපිට බැහැ කියලා අතාරින්න බෑ. දරා ගන්නම වෙනවා. අපි මේ කාලේ පහු කරන්නම වෙනවා. ඉතින් ඒ නිසා කොහොම හරි මේ කාලෙත් පහු කරනවා මෙහෙම. හැබැයි හරි අමාරු කාලයක්. මේ ඈත පේන අර චූටි කන්ද වගේ තියෙන එන්නේ එතෙන්ට ළමයි එනවා මේ අහල පහල ගෙවල් වල. ඒ ඇවිල්ලා ඒගොල්ලෝ සෙල්ලම් කරලා යනවා. ඔය උඩ ඉඳන් නිකන් අර ලිස්සනවා. ලිස්සන බෝට්ටුවක් වගේ එකක් තියෙනවා. මට ඒකට කියන නම මතක නැහැ දැන්. ඒ වුණාට ඒකත් හරි විනෝද වැඩක් ඉතින්. ආයෙ දවසක මමත් ඒක කරනවා කියලා හිතන් ඉන්නේ. ඔන්න බලන්න මේ හිම වලින් පිරිච්ච view එක. තනිකරම හිම. ඔන්න ඔහොම තමයි හොක්කයිඩෝ වල. හොක්කයිඩෝ මං ඉන්නේ හොක්කයිඩෝ වල. ඉතින් හොක්කයිඩෝ වල තියෙන හිම අපිට මේ විදිහට එක තැන්වල බලන්න පුළුවන් වෙන්නේ. එහා පැත්තේ මේ කන්දෙන් එහා පැත්තේ තියෙනවා අර මං කියන ගඟ. ওই දිගටම තියෙනවා. ඒකත් චුට්ටක් බලලා මම නිවි සැනසෙල්ලේ මෙතන පොඩ්ඩක් ඉඳලා අපෝ ගෙදර යන්න තමයි බලන්නේ. හරි ළමයි එහෙනම් ගඟ ගාවටත් ආවා. මේ ගඟ දෙපැත්තෙත් හොඳටම හිම පේනව නේද? මේ හිම නැති කාලෙට අපි මේ ගඟ ගාව ඉඳගෙන කරගෙන ඉඳලා යනවා. දැන් නම් මේ ගඟ දෙපැත්තේ හිම ගොඩායි. ඉතින්